ආයුබෝවන් මෙතනදී මම කතා කරන්නේ බිත්තර රැක්කවීමේ කෘත්‍රිම ක්‍රමය ගැන. මං කලින් වීඩියෝ එකේදී කතා කරා බිත්තර රැක්කවීමේ ස්වභාවික ක්‍රමය ගැන. ඒ කියන්නේ අපිට කුකුල් ගොවිපලක් ඇතුලේ බිත්තර රැක්කව ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ස්වභාවික ක්‍රමය, දෙවෙනි එක කෘත්‍රිම ක්‍රමය. ස්වභාවික ක්‍රමයේදී මං කතා කරා බිත්තර අපි රැක්කව ගන්නේ කිකිලියෙක් ලව්වලා. එතකොට ඊට පස්සේ ස්වභාවික ක්‍රමයට අමතරව තියෙන අනිත් ක්‍රමය මේ මම කතා කරන කෘත්‍රිම ක්‍රමය. මෙතනදී අපි බිත්තර රක්කවන්න උපකරණයක් භාවිතා කරනවා. ඒකට අපි බිත්තර රක්කවණය කියලා කියනවා. ඒ වගේම ඉන්කියුබේටරය කියලා කියනවා. ඉන්කියුබේටර්ස්. එතකොට බිත්තර රක්කවන උපකරණය බිත්තර රක්කවණය. එතකොට මේ බිත්තර රැක්කවීමේ ක්‍රියාවලියට අපි කියන්නේ ඉන්කියුබේෂන් කියලා. එතකොට ඉන්කියුබේෂන් කියන එකෙන් තමයි මේ ඉන්කියුබේටර්ස් කියන වචනේ හැදිලා තියෙන්නේ. බිත්තර රක්කවන උපකරණය ඉන්කියුබේටරය. එතකොට මේ ඉන්කියුබේටර් භාවිතා කරලා අපිට පුළුවන් බිත්තර රක්කව ගන්න කුකුල් පැටවුන් බිහි කරගන්න. වාණිජව එකවර බිත්තර විශාල ගාණක් අපිට රක්කව ගන්න පුළුවන් මේ ඉන්කියුබේටරේ ඇතුලේ. එතකොට ස්වභාවිකව කිකිලියෙක් ලව්වල බිත්තර රක්කවනකොට අපිට පුළුවන් උනේ බිත්තර 12ක් 15ක් මේ වගේ ඉතා සුළු ප්‍රමාණයක්. නමුත් මේ වාණිජව අපි බිත්තර රක්කවනකොට ඉන්කියුබේටරයක් ඇතුලේ බිත්තර 10000ක් වුණත් මේ එකවර රක්කව ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී බිත්තර රක්කවන ආකාර දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. පළවෙනි එක පැතලි වර්ගයේ බිත්තර රක්කවන, අනිත් එක කැබිනට් වර්ගයේ බිත්තර රක්කවන. පැතලි වර්ගයේ බිත්තර රක්කවන සහ කැබිනට් වර්ගයේ බිත්තර රක්කවන. එතකොට මේ පැතලි ආකාරයේ සුළු බිත්තර ප්‍රමාණයක් තමයි රක්කව ගන්න පුළුවන්. බිත්තර 100ක් 500ක් මේ වගේ ප්‍රමාණයක්. නමුත් කැබිනට් වර්ගයේ බිත්තර රක්කවනවල බිත්තර 10000ක් උනත් රක්කව ගන්න පුළුවන්. ඒ වගේම පැතලි ආකාරයේ බිත්තර රක්කවනවල බිත්තර තියන්නේ තිරස් අතට. නමුත් කැබිනට් ආකාරයේ බිත්තර රක්කවනවල අනිවාර්යෙන්ම බිත්තරයේ මොට කෙලවර, ඒ කියන්නේ වාතයේ පිරීලා තියෙන වාත කුටීරයේ තියෙන පැත්ත මේක අනිවාර්යෙන් ඉහළට තියන්නේ. ඒ වගේම පැතලි ආකාරයේදී බිත්තර හැරවීම අතින් කරන්න ඕනි. කැබිනට් ආකාරයේදී බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒ වගේම ආර්ද්‍රතාවය පාලනය කරගන්නේ ස්වයංක්‍රීයව කරනවා කැබිනට් ආකාරයේ. නමුත් පැතලි ආකාරයේදී අපි ජල භාජන තියලා, තෙත ගෝනි තියලා ආර්ද්‍රතාවය පාලනය කර ගන්න ඕනි. මේ ක්‍රම දෙකේදීම පැතලි ආකාරයේදීත් කැබිනට් ආකාරයේදීත් උෂ්ණත්වය පාලනය කරන්න අනිවාර්යෙන්ම උෂ්ණත්ව පාලකයක් සවි කරන්න ඕනි. එතකොට මේ ක්‍රම දෙකේදීම උෂ්ණත්වය පාලනය කරන්නේ එකම ආකාරයට. බිත්තර රක්කවන්න කලින් මේ පැතලි වර්ගයේ බිත්තර රක්කවන හරි කැබිනට් වර්ගයේ බිත්තර රක්කවන හරි මොනවා හරි මේ ඉන්කියුබේටර්ස්, මේ දෙකම ඉන්කියුබේටර්ස් නේ. ඉන්කියුබේටර් වර්ග දෙකක්. එතකොට මේ මොන ඉන්කියුබේටරේ වුණත් බිත්තර රක්කවන්න කලින් අනිවාර්යෙන්ම ධූමකරණය කරන්න ඕනි. ඒකට ෆෝමැල්ඩිහයිඩ් භාවිතා කරන්න පුළුවන්. උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕනි. උෂ්ණත්වය අපි පංකා සවි කරලා නැත්නම්, පිටින් වායුව දෙන්න පංකා සවි කරලා නැත්නම් සෙල්සියස් අංශක 37.8 ඉඳන් 39.2 මේ පරාසය ඇතුලේ සෙල්සියස් අංශක 37.8 39.2 මේ පරාසය ඇතුලේ තියාගන්න ඕනි උෂ්ණත්වය. ඒ වගේම පංකා සවි කරලා තියෙනවා නම් සෙල්සියස් අංශක 37.5 එතන ඉඳන් 0.3ක් වගේ වැඩි වෙන්න පුළුවන්. සෙල්සියස් අංශක 37.8 මේ පරතරය තියාගන්න ඕනි. ඒ වගේම දින 18කට පසුව විශාල බිත්තර ටික අරගෙන විශාල බිත්තර රක්කවන එක දාලා පැටව ඉපදෙන කොටසට බිත්තර මාරු කරන්න ඕනේ. මොකද දින 18කට පස්සේ අපි දන්නවා දින 21 ප්‍රමාණය යනකොට බිත්තර වලින් පැටව එළියට එන්න ගන්නවා. මීට කලින් දින 18ක් යනකොට අපි බිත්තර ටික ඔක්කොම විශාල බිත්තර රක්කවන එකට මාරු කරන්න ඕනේ පැටව ඉපදෙන කොටසට. එතකොට මේ කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5ක් එකක් සෙල්සියස් අංශක 1ක් වගේ අඩුවෙන් තියාගන්නේ. මොකද පැටව එළියට එනකොට සුළු වශයෙන් කොහොමත් උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක නිසා මේ පැටව ලැබෙන කොටසේ උෂ්ණත්වය අපි කලින් කතා කරපු අර සෙල්සියස් අංශක 37.5ට වඩා එකක් විතර අඩුවෙන් තියාගන්න ඕනේ. එතකොට
බිත්තර රැක්කවීම සහ පැටව ඉපදීම එකම කොටසක සිද්ධ වෙනවා නම් අපි එහෙම මාරු කරන්නේ නැත්නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5ෙම තියාගත්තට කමන්නේ. පංකා සවි කරලා තියෙනවා නම්. එතකොට සෙල්සියස් අංශක 37.5 වගේ ඉපදෙන කොටසේ එතනම අපි බිත්තර රක්කවන තැනම ඉපදෙනවා නම්. ඊගාවට සාපේක්ෂ ආර්ද්‍රතාවය පාලනය කරන්න ඕනි. උෂ්ණත්වය වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවය පාලනය කරන්නත් අවශ්‍ය වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ ඉන්කියුබේටරය ඇතුලේ 60%ක විතර ප්‍රමාණයක් වෙන්න ඕනේ. මම මෙතන සාපේක්ෂ ආර්ද්‍රතාවය ගැන පැහැදිලි කරන්න යන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ වායුගෝලයේ තියෙන තෙතමන ප්‍රමාණය. මේ ගැන මම කලින් ගොඩාක් කතා කරලා තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ක ප්‍රමාණයේ තියාගන්න ඕනි. බිත්තර වලින් 3න් එකක් බිඳෙනකොට බිඳෙන්න පටන් ගන්නකොට 175කට වගේ වැඩි කරන්න ඕනි සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඊට පස්සේ 3න් දෙකක් වගේ බිඳෙන්න පටන් ගන්නකොට 165ට විතර ආය අඩු කරලා දානවා. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වීම බීජාවෂණයේ කෙරෙහි කොහොමද බලපාන්නේ? මේ බීජාවෂණයට බිත්තර රැක්කවීමේ ක්‍රියාවලියට සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වීම කොහොමද බලපාන්නේ? පැටියා බිහි වෙන්න ආසන්න වෙලාවේ ආර්ද්‍රතාවය වැඩි වුණොත් දුර්වල පැටියෙක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම මේ අධික ආර්ද්‍රතාවය නිසා බීජාවෂණයේ ක්‍රියාවලියට ගත වෙන කාලය අඩුයි. මේ කාලය වැඩි වෙනවා. ආර්ද්‍රතාවය වැඩි වුණොත් එහෙම බිත්තර වලින් මේ පැටව එළියට එන්න ගතවන කාලය වැඩි වෙනවා. ඒ වගේම ආර්ද්‍රතාවය අඩු වුණොත් එහෙම පැටව කුඩා වෙනවා. අස්ථි වර්ධනය අඩු වෙලා පැටව කුඩා වෙනවා. ඒ වගේම පැටව බිහි වෙන්න ආසන්න වෙලාවේදී ආර්ද්‍රතාවය අඩු වුණොත්, ඒ වගේම උෂ්ණත්වය අඩු වුණොත් මේ ආර්ද්‍රතාවය අඩු වුණොත් බිත්තර වලින් පැටව එළියට එන්නේ නැහැ. බිත්තර කටුව බිඳිලා තියෙනවා. නමුත් පැටව එළියට එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. අපහසුයි. මේ ආර්ද්‍රතාවය අඩු වෙලා තිබ්බොත්. ඒ වගේම ඔය ආර්ද්‍රතාවයේ බලපාන හැටි. ආර්ද්‍රතාවයේ ඒක නිසා අනිවාර්යයෙන්ම අපි කියපු විදියට ප්‍රශස්ත විදියට තියාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම උෂ්ණත්වය වෙනස් වෙනකොට මේකත් බලපානවා මේ බිත්තර රැක්කවීමේ ක්‍රියාවලියට. උෂ්ණත්වය වැඩි නම් පැටියා එළියට එන්න උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා පැටියා එළියට එන්න ගතවන කාලය අඩු වෙනවා. මේ බීජාවෂණ ක්‍රියාවලියට ගතවන කාලය අඩු වෙනවා. හොඳ වැඩියෙන් උෂ්ණත්වය දුන්නොත්. නමුත් මිය යන ප්‍රතිශතය වැඩි. ඒක නිසා අපි ඉක්මනට පැටව ගන්න කියලා උෂ්ණත්වය අපිට ඕන විදිහට වැඩි කරන්නේ නැහැ. අර කියපු පරාසෙවල් වල තියාගන්න ඕනි. මොකද ඒක තමයි ප්‍රශස්ත විදියට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වය වැඩි කරොත් පැටව එළියට එන්න ගතවන කාලය අඩු වෙනවා. නමුත් එතනදී සත්තු මිය යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක පාඩුයි. ඒ වගේම වාතාශ්‍රය පාලනය කරන්න ඕනි. පිරිසිදු වාතය තමයි අපි දෙන්න ඕනේ. සපයන්න ඕනේ පිරිසිදු වාතය. හැම වෙලෙම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 100ට 2කට වඩා වැඩි වෙන්න දෙන්න බෑ. අඩුවෙන් තියාගන්න ඕනි. එතකොට 100ට 2කට වඩා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම කලලයට හානි වෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන්ම හොඳ පිරිසිදු වාතය අපි සපයන එක කරන්න ඕනි. ඒ වගේම බිත්තර හරවන්න ඕනි. ස්වභාවික ක්‍රමේදී බිත්තර හැරවීම කිකිලිය විසින්ම කරා. කිකිලියම තමයි බිත්තර හරවන්නේ. එතකොට කෘත්‍රිම ක්‍රමේදී අපිට සිද්ධ වෙනවා බිත්තර හරවන්න. එතකොට බිත්තර හරවන එක මම කිව්වා ගොඩක් බිත්තර රක්කවනවල ප්‍රධාන වශයෙන්ම කැබිනට් වර්ගයේ බිත්තර රක්කවනවල ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. නමුත් පැතලි වර්ගයේ බිත්තර රක්කවනවල මම කිව්වා ස්වභාවිකව ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ නැහැ. අපි කරන්න ඕනි. එතකොට අපි විසින් බිත්තර හරවන්න ඕනි. එතකොට බීජාවෂණය ආරම්භ කරලා, ඒ කියන්නේ බිත්තර රක්කවන ක්‍රියාවලිය ආරම්භ කරලා දවස් 3ක් වගේ යනකොට මුල් අවස්ථාව අපි කියනවා. මෙතනදී දවසකට 4 පාරක්, 5 පාරක්, එහෙම නැත්නම් 6 පාරක් මේ වගේ වාර ගාණක් දවසකට 6 පාරක් වුණත් කමන්නේ, 5 පාරක් වුණත් කමන්නේ හරවන්න ඕනි. ඊට පස්සේ මේක අඩු කරලා දවස් 2-3ක් යනකොට අඩු කරලා දවසකට 2 වරක් 3 වරක් හරවන්න ඕනි. අතින් හැරෙව්වත් ස්වයංක්‍රීයව හැරෙව්වත් මේ ගාන හරවන්න ඕනි. එතකොට 17 වෙනි දවස වෙනකන් අපි මේ විදිහට දවසකට 2-3 වරක් අනිවාර්යෙන්ම හරවනවා. එතකොට
හරවනකොට අපි මේ විශාල ප්‍රමාණ වලින් හරවන්න යන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ වාත කුටීරය ඉහළට තියෙන විදිහට තමයි හරවන්න ඕනි මේ ස්වයංක්‍රීයව හරවන ක්‍රියාවලියේදී. එතකොට බිත්තරේට හානි වෙන්නේ නැති වෙන්න ඊටාත්ම සියුම් විදියට සුමුදු විදියට නැත්නම් මේකට කියන්නේ සුමට විදිය. හරි. එහෙම බිත්තරේට හානියක් වෙන්නේ නැති වෙන්න හරවන්න ඕනි. මේ හැරවීමේ ක්‍රියාවලිය කරන්න ඕනි. එතකොට හැම වෙලෙම මම කිව්වා බිත්තරේ මොට කෙරවල ඉහළට තියෙන්න ඕනි මේ ස්වයංක්‍රීයව හරවනකොට. ඊට පස්සේ බිත්තරේ ජීවිතාවය අපිට පරීක්ෂා කරගන්න පුළුවන් මේ ඉන්කියුබේටරේ ඇතුලේ තියෙනකොටම බිත්තරේ ජීවිතාවය පරීක්ෂා කරගන්න පුළුවන්. මොකද අපි සංසේචනය වෙලා නැති බිත්තර තවදුරටත් තියන් ඉන්න අවශ්‍ය නැහැ මේ ඉන්කියුබේටරේ ඇතුලේ. එහෙනම් මොකද සංසේචනය වුනේ නැති බිත්තරයකින් අපිට බෑ පැටියෙක් ලබා ගන්න. එහෙනම් මේක ඇතුලේ මේ දවස් ගාණක් මේ විදිහට තියාගෙන ඉන්න එක තේරුමක් නැහැ. ඊට පස්සේ අපි කැන්ඩලින් උපකරණය භාවිතා කරනවා. මම කලින් කතා කරා බිත්තරේ අභ්‍යන්තර සාධක පරීක්ෂා කරන්න පුළුවන් කැන්ඩලින් උපකරණයෙන් කියලා. මේකෙන් බිත්තර කට්ට විනිවිද යන්න පුළුවන් එළියක් සපයනවා. එතකොට මේ එළිය නිසා අපිට බිත්තරේ ඇතුලේ කලාප පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. බීජාවෂණය ආරම්භ කරලා පැය 15ක් වගේ යනකොට අපිට පුළුවන් සංසේචනය වෙච්ච බිත්තර මොනවද නැති බිත්තර මොනවද කියලා මේ කැන්ඩලින් උපකරණය භාවිතා කරලා හොයාගන්න. මෙතනදී අපි සංසේචනය වෙච්ච නැති බිත්තර ඉවත් කිරීම සිද්ධ කරන්න ඕනි. එතකොට එහෙම පුළුවන් වුණත් ප්‍රායෝගිකව අපි මේක කරනකොට දවස් 5ක් 7ක් වගේ කාලය ඇතුළතදී තමයි මේක සිද්ධ කරන්නේ. එතකොට අපිට තවත් පැහැදිලිව අඳුර ගන්න පුළුවන් සංසේචනය වෙච්ච නැති බිත්තර. ඒ වගේම අජීවී කලල තියෙන බිත්තර මෙතනදී ඉවත් කරන්න පුළුවන්. දවස් 5ේදී 5-7ත් අතරේදී ඊගාවට තවත් කල් ගිහිලා දවස් 14 18 සීමාවෙදිත් අපිට පුළුවන් මේ විදිහට කැන්ඩලින් උපකරණය භාවිතා කරලා පරීක්ෂා කරලා බලලා අජීවී කලල ඉවත් කරන්න. අජීවී කලල තියෙන බිත්තර ඉවත් කරන්න. හැබැයි දවස් 18ට පස්සේ අපි ඉන්කියුබේටරේ දොර අරින්නේ නැහැ. මොකද දවස් 18කට අපි දවස් 18ට පස්සෙත් ඉන්කියුබේටරේ දොර ඇරියොත් වැහුවොත් ඇතුලේ ආර්ද්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්, උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා දවස් 18න් පස්සේ මේකේ දොර අරින්නේ නැහැ. මෙහෙම කෘත්‍රිම ක්‍රමයට බිත්තර රක්කවනකොට ස්වභාවික ක්‍රමයේ වගේම වාසි සහ අවාසි තියෙනවා. කෘත්‍රිම ක්‍රමයට බිත්තර රක්කවන එකේ වාසි ගැන අපි කතා කරොත් මෙතනදී ප්‍රධානතම වාසි කිහිපයක් තියෙනවා. අවුරුද්දේ ඕනිම කාලයක බිත්තර රක්කවන එක කරන්න පුළුවන්. මොකද කිකිලියෙක් නම් කිකිලිට බිත්තර රක්කවන ලක්ෂණ පහළ වෙන්න ඕනි. එහෙම නෙවෙයි මෙතනදී කිකිලිය ස්වභාවික ක්‍රමයේදී. නමුත් කෘත්‍රිම ක්‍රමයේදී ඉන්කියුබේටරේ සූදානම් නම් අපිට පුළුවන් බිත්තර රක්කවන්න. එතකොට අවුරුද්දේ ඕනිම කාලයක බිත්තර රැක්කවීම කරන්න පුළුවන්. ඒ වගේම එකවර පැටවුන් විශාල සංඛ්‍යාවක් ගන්න පුළුවන්. එතකොට මේ ඉන්කියුබේටරයකින් 10000ක් වුණත් පැටව එකපාර ගන්න පුළුවන්. නමුත් ස්වභාවික ක්‍රමයේදී පැටව 15ක් විතර තමයි ගන්න පුළුවන් උනේ. මෙතනදී රෝග ආසාදන වලින් තොර පැටවුන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්කියුබේටරේ භාවිතා කරලා අපි මේ කෘත්‍රිම ක්‍රමයට බිත්තර රක්කව ගත්තොත්. ඒ වගේම බිත්තර රක්කවනේ ඇතුලේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය අපිට පහසුවෙන්ම පාලනය කිරීමේ හැකියාව තියෙනවා මේ කෘත්‍රිම ක්‍රමයට බිත්තර රක්කවද්දී. එතකොට අවාසි ගැන කතා කරොත් මේ කෘත්‍රිම ක්‍රමේ අවාසි ගැන කතා කරොත් ප්‍රධානම අවාසිය වියදම වැඩි. ස්වභාවික ක්‍රමේදී අපිට ගොවිපළ ඇතුළෙම ඉන්නවා කිකිලි. එයාලා වල රක්කවනවා. නමුත් මෙතනදී උපකරණ භාවිතා කරන්න සිද්ධ වෙනවා. ආලෝකය සපයන්න ඊට පස්සේ මෙතනදී උෂ්ණත්වය පරීක්ෂා කිරීමට කොහොමත් වියදම වැඩි වෙනවා. ඊළඟට මේක සුළු පරිමාණයේ ගොවීන්ට භාවිතා කිරීම කරන්න බෑ. මොකද සුළු පරිමාණයේ ගොවියෙක්ට එකක් මේ ඉන්කියුබේටරයක් හදාගන්න යම්කිසි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඊළඟට මෙච්චර පැටව සංඛ්‍යාවක් සුළු පරිමාණයේ ගොවියෙක්ට හසුරව ගන්න බෑ ගොවිපළ ඇතුලේ. එතකොට ඒක අවාසියක්. ඊට පස්සේ මෙතනදී යම්කිසි තාක්ෂණික දැනුම ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒකත් අපි මේක ප්‍රචලිත කරනකොට හම් වෙන අවාසියක්. ඊළඟට බිත්තර විශාල සංඛ්‍යාවක් පවතිනවා. මෙතනදී බිත්තර විශාල සංඛ්‍යාවක් අපි තියෙනවා.
ඒක නිසා අපි වැඩියෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද මොකක් හරි අත්වැරද්දක් සිද්ධ වුණොත් එහෙම විශාල පාඩුවක් සිද්ධ වෙන්නේ එකවර. මොකද බිත්තර විශාල සංඛ්‍යාවක් අපි මේකේ රක්කවන නිසා. ඊට පස්සේ විදුලි බලය එන හිටියොත් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය ආර්ද්‍රතාවය අපිට පාලනය කරගන්න බැරි වෙනවා. බිත්තර ඔක්කොම විනාශ වෙලා යනවා. ඒකින්ද අනිවාර්යෙන් විදුලි බලය එන හිටින එක මෙතනදී ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපි දන්නවා විදුලි බලය නිතරම එන හිටිනවා. මේ තත්වයක් යටතේ අනිවාර්යෙන්ම විදුලි බල උත්පාදක ජෙනරේටර් භාවිතා කරන්න සිද්ධ වෙයි. ඒක නිසා මේකත් අවාසියක්. විදුලි බලය අනිවාර්යෙන්ම 100%ක් අපි තහවුරු කරගන්න ඕනේ. ඊළඟට තවත් ප්‍රධාන අවාසියක් තමයි දවස් 21කට පස්සේ විශාල පැටව ප්‍රමාණයක් හම්බ වෙන එකපාර. එහෙනම් ඒකොල්ලෝ රැක බලා ගැනීමත් ඊට පස්සේ අභියෝගයක් වෙනවා. මේ ක්‍රමේදී ඒකත් අවාසියක්. අතන ස්වභාවික ක්‍රමේදී බිත්තර වලින් පැටව 15ක් 20ක් තමයි එක කිකිලි පැටව 15ක් විතර තමයි එක කිකිලියක් රක්කවලා දුන්නේ. එහෙනම් ඒගොල්ලෝ බලා ගන්න එක ලොකු අභියෝගයක් නෙවෙයි. නමුත් මෙතනදී පැටව 5000ක් 10000ක් මේ වගේ ප්‍රමාණයක් එකපාර හම්බ වෙනකොට ඒක අනිවාර්යයෙන්ම අභියෝගයක් වෙනවා. ඉස්සරහට ඒගොල්ලෝ බලා ගන්න ගියාම. එතකොට ඒක අවාසියක් වෙනවා. එතකොට ওই විදිහට මම ස්වභාවික ක්‍රමය ගැනත් කතා කරා. බිත්තර රක්කවන කෘත්‍රිම ක්‍රමය ගැනත් කතා කරා. මෙතන මෙන්න මේ ක්‍රම දෙක තියෙන්නේ අපිට අලුතෙන් කුකුල් පැටව හදාගන්න.